Hi, welcome to my YouTube channel. කොහොමද ඔයාලට? හැමෝම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඉස්සෙල්ලම කියන්න ඕනේ මගේ පළවෙනිම vlog එක බලපු හැමෝටම බොහොම ස්තුතියි. බැලුවේ නැත්නම් ඒකත් බලලා මට කමෙන්ට් එකක් දෙන්න. අද ගමන නම් ටිකක් වෙනස්. ගොඩක් අය අපේ අවසාන නැවතුම නම් දන්නව අඩුයි. අපි රත්නපුර සමන් දේවාලයට පඳුරකුත් දාලා දේව ආශිර්වාදයත් එක්කම යමු එහෙනම් ලස්සන ගමනක්. රත්නපුර පහුවෙනවත් එක්කම පරිසරය කාලගුණය මේ හැමදේම වෙනස් වෙන්නේ එක පාරටමයි. ඒ පරිසරයේදී පුදුම සිසිලසක් තමයි දැනෙන්නේ. කඳුවලින් වටවෙච්ච පාරක් මැද්දෙන් මේ කොහෙද යන්නේ කියලා කියන්නම්කෝ. දැන්නම් අපි එන්නම අපේ ගමනාන්තයට ලං වෙනවා. හරි එහෙනම් මං කියන්නම් අද අපි කොහෙද යන්නේ කියලා. අද අපි යන්නේ රක්වාන වංගු 10ත් පහු කරගෙන සූරියකන්ද සිංහරාජ පැත්තට. කියන්න අමතකුණානේ. අපි මේ ගමන යන්නේ ඇසළ පොහොය දවසේ. මේ පරිසර කලාප හරිම නිදහසේ විඳින්න ඕනේ. හරි, අපි දැන් රක්වාන වංගු 10ට ගොඩාක් ළඟයි. මේ වංගු 10 සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය නැරඹුම් මැදිරියක් වෙනවා. අංශක 180ක පමණ තියුණු වංගු 10ක් තිබෙන අතර මෙම පරිසර කලාපය නිරන්තරයෙන් මීදුමින් වැසී යන දේශගුණයක් සහිතව තමයි තියෙන්නේ. වංගුපෙළ තරණය කරනකොට අවටින් තියෙන තේවතු කඳු පන්ති හා නිම්නවල මනරම් දර්ශන දැක ගන්න පුළුවන්. මෙතන නම් දිව්‍ය ලෝකයක් වගේ තැනක්. අපි දැන් ඉන්නේ මුහුදු මට්ටමින් ගොඩාක් උසකින්. එහෙනම් මෙන්න වංගු 10 view point එකට ලස්සන ශ්‍රී ලංකාව පේන ආකාරය.
නැත්තම් 10 වෙනි වංගුව. පුදුම තරම් ලස්සන පරිසරයක් මේක නම්. ලස්සන ෆොටෝස් ගහන නම් කියාපු තැනක්. හැබැයි මේ පාරේ රිය පදවද්දි නම් ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ හැමෝම. හරි. අපි දැන් වංගු 10 පහු කළානේ. ඉතින් මොකක්ද අපේ ගමනාන්තය? අපේ ගමනාන්තය තමයි සූර්යකාන්ත සිංහරාජ ප්‍රාන්තාරණ්‍ය සේනාසනය. සිංහරාජ වනාන්තරයේ සිසිල් දේශගුණය සුන්දර පරිසරයෙන් වට වී නිර්මාණය වූ ආරණ්‍ය සේනාසනයක් තමයි මේ. දැන් අපි ආරණ්‍ය සේනාසනයට යන පාරට ඇතුල් වුණා. දෙපසින්ම පේන්න තියෙන්නේ සිංහරාජ වනාන්තරය. ගොඩාක් ලොකු ප්‍රසිද්ධියක් නැතත් මෙතන දන්න පිරිසෙන් නම් අඩුවක් නැහැ. දැන් අපි සූර්යකාන්ත සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයට ඇතුල් වෙමු. ඇතුළ වෙද්දිම අපිට හමු වුණා ගල් කරාමයක්. ගොඩක් දෙනෙක්ට දැක ගන්න අවස්ථාවක් නැති දුර්ලභ දෙයක් තමයි මේ. උබේ පාද කරනෙමි පිණිපා බුදු පියාණනි උබේ පාද කරනෙමි පිණිපා. බුදුන් වැඳ පුදාගෙන ඊළඟට අපිට වනාන්තරයේ මැද්දෙන් කුඩා අඩිපාරක් හම්බෙනවා. මෙතන කෙලින්ම ගිහාම අපිට ලොකු බුදු පිළිම වහන්සේ නමක් දැක ගන්න පුළුවන්. කාල වේලාවේ පොඩි ප්‍රශ්නයක් නිසා අපිට එතනට යන්න බැරි වුණාට ඔයාලා එතනට ගියොත් ඒ මහා බුදු පිළිම වහන්සේ නම වැඳ පුදා ගන්න අමතක කරන්න නම් එපා. සූර්යකාන්ත ප්‍රාන්තාරණ්‍ය සේනාසනය කියන්නේ සිංහරාජ වනාන්තර සීමාවට මායිම පිහිටා ඇති ආගමික මධ්‍යස්ථානයක්. භාවනායෝගී භික්ෂූන් වහන්සේලා වැඩවසන බැවින් සිත නිවන, නිහඬ බවක් සහ දැඩි ආධ්‍යාත්මික සංසුන් බවක් මෙහි පවතී. මෙය සංචාරක ස්ථානයකට වඩා පූජනීය භූමියක් බැවින් එහි යන විට ශබ්ද නොනගා පරිසරයට හානි නොකර සංවරව යාමට අප වග බලාගත යුතුයි. හරි එහෙනම් අද ගමනත් අපි මේ විදිහට නවතිනවා. අද අපි ගොඩක්ම රස වින්දේ පරිසරය. අපි මේ කොහේ ගියත් පරිසරය ආරක්ෂා කරන්න අමතක කරන්න හොඳ නැහැ. මේ තෙත් කලාපීය පරිසරයේ සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. ඒක නිසා රැගෙන යන හැම අපද්‍රව්‍යයක්ම පරිසරයට එකතු කරන්නේ නැතුව ගෙදර අරගෙන එන්න වග බලා ගන්න. එතකොට අපි වගේම එයාලත් නිදහසේ හුස්ම ගන්නවා. එහෙනම් අදට ගිහින් එන්න. තවත් දවසක තවත් ලස්සන ව්ලොග් එකකින් අපි නැවතත් හමු වෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.
channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching.